රයිට් කොහොමද යාළුවනේ ඉතින් ගොඩක් කාලෙකින් අද මම වීඩියෝ එකක් අරගෙන ආවා සෝරි වෙන්න ඕනේ මොකද මට ගිය දවස් ටිකේ වීඩියෝස් ටිකක් දාගන්න බැරි වුණා ගොඩාක් බිසි වුණා වැඩ ටිකත් එක්ක ඉතින් අද මම අරගෙන ආවා ජෙනරේටිව් AI ඒ කියන්නේ මේ කාලේ ලොකුම ට්‍රෙන්ඩ් එකක් තියෙන ටොපික් එකක් මේක අපි කොහොමද පාවර් ප්ලැට්ෆෝම් එකත් එක්ක ඉන්ටග්‍රේට් කරලා අපේ වැඩ ටික ස්මූත්ලි කරන්න කියලා ඉතින් මම කලින් හදාගත්ත ඇප්ලිකේෂන් එකක් තියෙනවා මෙන්න මේ විදිහට travel request එහෙම නැත්නම් vehicle request manage කරන application එකක්. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ පේන විදිහට තමයි මම ඒකේ details capture කරලා තියෙන්නේ. destination එක, manage approves, request status, ඊට පස්සේ vehicle type එක, ඔය වගේ details basic details තමයි මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට මම කලින් ඉනිෂියේට් කරගත්ත records ටිකක් තියෙන application එකේ අපි ෆෝම් එකට ගියොත් ෆෝම් එකේ මෙන්න මේ විදිහට vehicles plan date අර මම කිව්වා වගේ parameters ටික තියෙනවා. ඉතින් මෙතනදී මට ඕනේ ඩෙස්ටිනේෂන් එක මම එන්ටර් කරපු ගමන් ඒ ඩෙස්ටිනේෂන් එකට ළඟම තියෙන හොඳම හොටෙල්ස් පහ මෙන්න මේ ඒරියා එකේ ගෙනල්ලා පෙන්නන්න. මම මේකට AI කොම්පොනන්ට් එකක් තමයි යූස් කරන්න ප්ලෑන් කරන්න ජෙනරේටිව් AI කොම්පොනන්ට් එකක්. රයිට් අපි යන් පවර් පෝටල් එකට මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති AI hubs කියලා එකක්. ඔයගොල්ලෝ දැකලත් ඇති මේක සමහරක් විට මෙන්න මේ navigation panel එකේ තියෙනවා AI hubs කියලා එකක්. ඉතින් මෙන්න මේකෙන් අපිට පුළුවන් ගොඩාක් AI රිලේටඩ් දේවල් කරගන්න. අපි එකට ගිහිල්ලා බැලුවොත් එතන තියෙනවා බේසික් මෙන්න මේ විදිහට තමයි හෝම් පේජ් එක තියෙන්නේ ඒකේ. ඔයගොල්ලන්ට පේනවා AI models, documentation automation, ඊට පස්සේ prompts ඔය වගේ ගොඩාක් capabilities මෙතන තියෙනවා කියලා ඒගොල්ලෝ පෙන්නලා තිනවා Microsoft එකෙන්. ඉතින් අපි මෙතන use කරන්නේ prompt එක ඔයගොල්ලන්ට පෙන්නලා මෙතන දාලා තියෙනවා. ඊට අමතරව මෙතන පල්ලෙහා තියෙනවා learning resources උන තරම් ඔයගොල්ලන්ට මේවත් use කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ක්ලික් කරලා මම යනවා prompt එකක් අලුතෙන් හදාගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනත් තියෙනවා summarize text, classify text, ඊට පස්සේ respond to complaint, ඊට පස්සේ identify type classification, text analyze and frequencies, detect languages වගේ කලින් අපිට use කරන්න පුළුවන් template වගේ suggest කරනවා. ඒත් එක්කම මෙතන prompt එකක් අපිට create කරගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මෙතන prompt එක ඔයගොල්ලෝ හරියට ගහන්න ඕනේ. ඒක තමයි අපිට කරන්න තියෙන එකම දේ. මෙතනදී ඔයගොල්ලන්ට Copilot use කරන්න පුළුවන් නැත්නම් ChatGPT use කරලා හරියට prompt එකක් generate කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම Copilot use කරලා මට ඕන prompt එක මම මෙතනදී generate කරගන්නවා මෙන්න මේ විදිහට. I need to get top 5 hotels based on location. Right. මේක මම enter කරනවා බලමු අපේ prompt එක කොහොමද generate වෙන්නේ කියලා Copilot එකෙන්. right ඔයගොල්ලන්ට පේනවා ඇති අපිට Copilot එකෙන් generate කරලා දුන්න prompt එක. මෙන්න මේ විදිහට අපිට ඕන details ටිකක් මෙතනදී දාලා තියෙනවා address එක ඊට පස්සේ hotel name එක මේ වගේ දේවල් ටිකක් දාලා තියෙනවා. ඊට අමතරව අපිට input එකක් විදිහට මෙන්න මේ location එක දෙන්නත් පුළුවන් කමක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙන්න මේ parameter එක තමයි location එක විදිහට pass කරන්න ඕනේ මේ model එකට. right අපි බලමු මේක කොහොමද අපි save කරගන්නේ කියලා. හරි මෙතනදී අපිට මෙන්න මේ විදිහට අපි rename කරගමු අපේ model එක get hotels nearby location කියලා දාගමු අපි. right ඊට පස්සේ අපි keep it කියලා දාලා save කරමු. මෙතනදී මම කියන්න ඕනේ මම මේ standard එකයි basic එකයි use කරා. මෙතනදී මට හරි result එකක් ගන්න හම්බුනේ නැහැ. හැබැයි මේ premium paid version එක ගත්ත ගමන් මට result එක මම expect කරපු විදිහටම මට result එක මේ model එකෙන් generate කරලා දුන්නා. අපි බලමු කොහොමද මේකේ result එක එන්නේ කියලා. sorry මෙතනදී අපි location එකට value එකක් දාලා නැති හින්දා තමයි මේ විදිහට ආවේ. අපි මේක දාලා බලමු. right අපි දැනට goal වලට තමයි යන්නේ කියලා තමයි අපි model එකට pass කරලා තියෙන්නේ. බලමු අපි model එකෙන් කොහොමද generate කරලා දෙන්නේ කියලා අපිට ඕන content එක. right ඔයගොල්ලන්ට පේනවා ඇති මම හිතන්නේ මේ ඔක්කොම ගාල්ලේ තියෙන
හොටෙල්ස් තම ඔක්කොම චෙටින් ලයිට් හවුස් ෆෝල් බ්‍රසර් ගෝල් ෆෝට් හොටෙල් ටික ඔක්කොම ඇවිල්ලා තියෙනවා. රයිට් මෙතනදී මට තව ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ටෙක්ස්ට් එකක් තමයි මෙයා ජෙනරේට් කරලා තියෙන්නේ. මට මෙතනදී ජේසන් එකක් විදිහට තමයි මේක ගන්න ඕනේ. හේතුව මම අර ෆ්‍රන්ට් එන්ඩ් එකේදී මම මේක ගැලරි එකක් ඇතුළේ තමයි පෙන්වන්න ප්ලෑන් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ගහලා තිබ්බා මම ජේසන් එක ෆෝමැට් එකෙන් ඕන නම් මේක ටෙස්ට් කරන්න උනා එකපාරක් කියලා මම ටෙස්ට් බටන් එකට ක්ලික් කරා. දැන් බලමු අපේ රිසල්ට් එක කොහොමද එන්නේ කියලා. රයිට් මං හිතන්නේ මං එක්ස්පෙක්ට් කරපු විදිහටම රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. හරි අපි දැන් සේව් බටන් එකට ක්ලික් කරලා මොඩල් එකේ වැඩ ටික ඉවර කරලා දාමු. රයිට් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මම දැන් ක්‍රියේට් කර ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදිහට මෙතන පෙන්නනවා. ආයි අපි ඇප්ලිකේෂන් එක පැත්තට ගියොත් මෙතනදී අපි data source එකට ගිහිල්ලා මෙන්න මෙහෙම අපේ prompt එක search කරලා බලමු. right prompt එක තිබ්බා අපි මේක add කරා මෙන්න විදිහට normal අපි data source එක add කරනවා වගේම තමයි අපිට model එකත් add කරන්න තියෙන්නේ. මම මෙතනදී තව image එකක් දා ගන්නවා මෙන්න මේ විදිහට මෙන්න මේ පල්ලෙහාට කරලා මෙන්න මෙතනින් මේක මම කලින් ඩවුන්ලෝඩ් කරගත්ත image එකක් තිබ්බා. ඒක මම මෙන්න විදිහට add කරනවා. රයිට් ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපිට කෝපලිටි එක සජෙෂන් එනවා වගේම තමයි මම මෙතන කරන්න යන්නේ. ඉතින් මෙතන මේ on select function එක on select එක උඩ on select property එක උඩ මම මෙන්න ඉත මගේ model එක එහෙම නැත්නම් මම generate කරපු prompt එක මෙන්න මේ විදිහට call කරනවා. prompt එකේ නම ගහලා .product ගහලා මම මෙතනට මගේ destination එකේ value එක pass කරනවා. ඒ කියන්නේ අපි location එකේ තමයි මෙතනට pass කරන්න ඕනේ. මේකේ value එක මම pass කරනවා මෙන්න මේ විදිහට. right එතනදී අපිට එන්නේ structured output එකක්. ඉතින් මම ඒකේ value එක තමයි මෙන්න විදිහට ගන්න. සහ එතන ඒකෙත් එකක් එනවා අපි ගන්න parameters එකක් මෙන්න මේ විදිහට. ඉතින් මේක තමයි මට ඕන value එක. මම මේක මට මේ විදිහට generate කරගෙන බෑ. මෙතන මම මේක variable එකට වගේ assign කරගෙන තමයි මම මගේ grid එකේ පෙන්නන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට set function එකක් දාලා මේක මම value එක assign කරගන්නවා. generative කියන chain කියලා පාවිච්චි කරා gen ai values කියලා මම මෙන්න මේ විදිහට දා ගන්නවා. right ඊට පස්සේ මෙන්න විදිහට bracket එක වහලා ඔයගලන්ට පේන result එක දැනටවත් අපි default value එකකින් මෙන්න මේ විදිහට generate කරලා තියෙනවා. right ඊට පස්සේ මම මෙන්න මේ icon එක එහෙම නැත්නම් image එකේ visibility එක බලන්න ඕනේ. කියන්නේ මට මේකේ value එකක් තියෙනවා නම් visibility එක off වෙලා තියෙන්න ඕනේ. මම ඒ හින්දා මෙන්න මේ විදිහට is blank එකක් දාලා මම check කරනවා මේකේ value එක blank නම් මේක image එක visible කරන්න කියලා මෙන්න මේ විදිහට is blank කියලා function එක දාලා මම check කරනවා මේ variable එකේ value එකයි. right ඊට පස්සේ bracket එක වහලා හරි මම මෙතනට ඉන්සර්ට් කරගන්නවා vertical gallery එකක් මෙන්න මේ විදිහට මට ඕන place එකට මෙන්න මේ විදිහට position එක adjust කරලා හදා ගන්නවා. ඊට පස්සේ මම මෙතන සාමාන්‍යයෙන් data අපි grid එක show කරන විදිහටම මෙන්න මේ වගේ අර මම assign කරගත්ත parameter එකේ එහෙම නැත්නම් variable එකේ value එක මෙන්න මෙතනට pass කරනවා. මට මෙතනදී image එකක් ඕන වෙන්නේ සහ මම මේක මට ඕන විදිහට customize කරගන්නවා මෙන්න මේ විදිහට. right ඊට අමතරව මම මෙන්න විදිහට හදාගත්තා. හදාගෙන මේක මම sort කරගන්නවා. මට මේක පෙන්වන්න ඕනේ මම මෙතන අරන් තියෙනවා value එකක් මේක rating එකේ sort කරන්න ඕනේ මට descending විදිහට. ඉතින් මම මේක sort order එක descending දාලා මෙන්න මේ විදිහට හදාගන්නවා මට ඕන විදිහට. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන අමුතු නමක් තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. ඉතින් මේක මතන මොඩල් එකෙන් ජෙනරේට් කරලා දෙන විදිය මම මේ විදිහට sort කරගත්ත උඩට පේනවාද 4.7 උඩට ඇවිල්ලා 4.6 යනට ගිහිල්ලා තිනවා. ඒ වගේ මම sort කරගෙන තිනවා. ඊට අමතරව මම මෙන්න විදිහට star rating එකක් දාගෙන තිනවා.
right මගේ වැලියු එක එහෙම නැත්නම් variable එකට assign වෙච්ච වැලියු එක blank value එකක් විදිහට assign කරන එක බලමු අපේ වැලියු එක හරි වාචයෙන් ai value blank right අපි තව එකක් දාලා බලමු අපි දාමු හම්බන්තොට මෙතනට ඕකේ බලමු අපේ රෙස්පොන්ඩ් එක කොහොමද කියලා රයිට් ඔයගොල්ලන්ට පේනවා ඇති හම්බන්තොට ඒරියා එකට ළඟම මතන හොටෙල් එක මේ විදිහට සජෙස්ට් කරලා තිනවා අපි තව එකක් බලමු මේ විදිහට ගහලා ජෙෆ්නා අපි ගහලා බලමු ජෙෆ්නා රයිට් එතනත් මේ විදිහටම වැලියුස් ටික ආවා රේටින් වලින් සපෝට් වෙලා අපි ආයි පාරක් බැක් වෙලා අපි බලමු තව ලොකේෂන් එකක් මේ විදිහට ඇඩ් කරලා අපි ඇඩ් කරමු නෙගම්බෝ ඕකේ බලමු වැලියු එක කොහොමද එන්නේ කියලා wow මම හිතන්නේ accuracy එක අපිට check කරගන්න පුළුවන් chat20 lagoon chat20 blue ඔක්කොම වගේ විදිහට ඇවිල්ලා තියෙනවා right ඉතින් අද වීඩියෝ එකේ මම ඔයගලන්ට එන්න plan කරේ මෙන්න මේ විදිහට අපි කොහොමද generative AI canvas application එකට එහෙම නැත්නම් power platform එකේ use කරන්න කියලා ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ පාර අපි හම්බෙමු එතක ජය වේවා